ඔබතුමා හිරගෙවල් කීයකට ගියාද නිරීක්ෂණ චාරිකා කරා? වැලිකඩ කොළඹ රිමාන්ඩ් ප්‍රිසන් එක, නිව් මැගසින් රිමාන්ඩ්, මහර බෝගම්බර, යාපනයේ අනුරාධපුර, බදුල්ල, බැටික්ලෝ, මඩකලපුව, ගාල්ල, මාතර, අඟුණුකොළ පැලැස්ස, මීගමුව, ත්‍රිකුණාමලය, කෑගල්ල, කළුතර, කුරුවිට, පොළොන්නරුව, උණරාගල, වාරියපොළ, වවුනියා මේ අනාදි වශයෙන් කීයක් විසිට් කරාද? ඒවට තියෙන ප්‍රශ්න හොයලා බැලුවා. ඔබතුමා අපිට කියනවා මේ අපේ පක්ෂය අය පිළිබඳව විනය පරීක්ෂණ පවත්වන්නයි කියලා. ඔබතුමාගේ ජොබ් එක හරියට කරා. සජිත් ප්‍රේමදාස මැතිතුමා යම් කරුණු වගේක් දැක්වුවා. අද මම විහිළු කරන්න හෝ රණ්ඩු කරන්න පුළුවන් මානසික මට්ටමක නෙමෙයි ඉන්නේ. ඒ හින්දා එතුමාගේ විහිළු කතාවලට වෙන දවසක උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක උත්තර දෙන්න කලින් ඔහු පාවිච්චි කරපු සමහර වචන මම කොහෙන් හරි ගිහිල්ලා කියවලා තේරුම් අරගෙනත් එන්න වෙනවා. මම වගකීම බාර ගන්නවා කියන එකෙන් කිව්වේ එක දෙයයි. වගකීමෙන් පලා යන්නේ නැහැ. වගකීම බාරගන්නේ මගේ ආයතනයේ වෙච්ච ප්‍රශ්නයක් විසඳීමේ සදාචාරාත්මක වගකීම මට තිබෙන නිසා. අසාර්ථක වීම නිසා යමෙක් ඉල්ලාස් වෙන්න ඕන නම් මං හිතන්නේ විපක්ෂ ናයකතුමා ඉස්සෙල්ලාම ඉල්ලාස් විය යුතුයි. මොකද ඔහු සාර්ථක වුණා නම් ඔහු ඉන්නෝනේ ජනාධිපති පුටුවේ. උත්තර විපක්ෂයේ නෙමෙයි.